ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි ව්‍යවස්ථාවේ නීතියේ සමානාත්මතාවය ගැන කිව්වට ආණ්ඩු වෙනස් වුණා කියලා නෑ. යථාර්ථයට වඩා වෙනස්. බලවත් ප්‍රබල පුද්ගලයෝ ඉස්සරහා නීතිය කොයිතරම් ඇඹරනවද? සමාජයේ අවවාර ප්‍රසාදලත් උදවි ඉස්සරහා නීති ක්‍රියාත්මක හැටි වෙනස් කියලා මේ රටේ ඇස්කම් තියෙන ජනතාවට හොඳට පේනවා. දැන් අර පරණ ආණ්ඩුවල ඔය ආකාරයට ප්‍රබලයන්ට නීති එක විදියකටත් දුබලයන්ට නීති එක විදියකට ක්‍රියාත්මක වෙච්ච හින්දා තමයි ජනතාවට එපා වෙලා තිබුණේ. හැබැයි ඉතින් ඒ හොරුන්ට ඡන්ද නොදී මේ මිනිස්සු මාලිමාවට බලය දුන්නේ නීති හැමෝටම එකහා සමානව ක්‍රියාත්මක වෙනවා දකින්න. හැබැයි ඉතින් දැන් ජනතාවට හොඳටම පැහැදිලි ඒ පරණ ආණ්ඩුත් මේ ආණ්ඩුවත් අතර කිසිදු වෙනසක් නැහැ කියලා. දැන් ඔබට මතකයි මේ හිටපු කතානායක අර ආචාර්ය කියාගෙන ආපු අශෝකරන් වල ඇක්සිඩන්ට් කේස් එක. ඒ කේස් එකේදී පොලිසිය විසින් මෙයාට බැලුම් පුම්බන්නේ මේ ඇක්සිඩන්ට් එක ඉවර වෙලා පැය 24ක් ගියාට පස්සේ. ඊට පස්සේ ඇවිල්ලා කියනවා මිනිහා බීලා හිටියේ නැහැ කියලා. ඉතින් පැය 24ක් ගියාට පස්සේ කොහොමදත් ඔය බ්‍රිතලයිසර් ටෙස්ට් එක කළා වැඩක් නැහැ. ඒ බ්‍රිතලයිසර් ටෙස්ට් එක කරන්න ඕනේ ඒ ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලාවේ. ඒ වෙලාවේ පොලිසිය ක්‍රියාත්මක වෙච්ච ආකාරය කොයි විදිහට පක්ෂග්‍රාහීද කියලා මේ රටේ ජනතාව හොඳටම දැක්කා. ඊට පස්සේ මේ රටේ මිනිස්සු දැක්කා අර ජනතාවගේ මුදල් රුපියල් ලක්ෂ 168ක් අවභාවිතා කළ චෝදනාවක් තිබුණා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට. රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් වුණා විතරයි කෙලින්ම ගියේ ජාතික රෝහලට. ඊට පස්සේ ICU එකට. ඊට පස්සේ මේ ලෝකේ නැති අතේ පැලවෙන බොරු කියලා අප ලබා ගත්තට පස්සේ අර ICU එකේ 4 ගාත් දාලා හිටිය මිනිහා මෙන්න ඉද්ද ගැහුවාගේ නැගිටලා ආවා. ඒ වගේම තමයි ඔය අනුරාධපුර රටම ස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන්ට ළමා අපයෝජන චෝදනාවක් එනවා. ඒ චෝදනාව විතරයි මෙන්න ඒ ආමුද්‍රෝ ගිහිල්ලා ජාතික රෝහලේ ඇඩ්මිට් වෙනවා. ඉතින් දැන් ජනතාවට හොඳටම තේරලා තියෙනවා මේ ආණ්ඩුව වෙනස් වුණා කියලා. මේ රටේ ප්‍රබලයන්ට චෝදනාවක් එල්ල වෙන විට උන්ට හැදෙන 89ක් රෝග 90ක් ව්‍යාධි අර පරණ විදියටම තියෙනවා. ආණ්ඩුව වෙනස් වුණාට ඒව නවත්ත ගන්න බැරි වුණා. දැන් ওই අටම ස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන් පිළිබඳව මේ සිද්ධියට කලින් මට තියෙනවා යම් අපුල දනවන සිද්ධියක්. ඒක තමයි මේට මාසයකට කමාරකට ඉස්සෙල්ලා ඔය අටම ස්ථානයේ දේවාලේ ප්‍රධාන කපුවා මාට්ටු වෙනවා දඩමස් තියාගෙන. ඉතින් මිනිහ අත්තටංගොඩපත් වෙනවට කිව්වා මේ දඩමස් තියාගෙන හිටියේ ඔය පන්සලේ ලොකු ආමතුරන්ට දෙන්න කියලා. ඒ වුණාට කිසිම දවසක ඔය අටම ස්ථානාධිපති ඒ ප්‍රධාන දේවාල කපුවා කියපු දේ ප්‍රතික්ෂේප කළේ නැහැ. ඉතින් ඒක බොරුවක් නම් එතකොට ඒක ප්‍රතික්ෂේප කරන්න තිබුණා. නමුත් ඔය අටම ස්ථානාධිපති ඒක මේ වෙනකම් ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒ අනුව අපිට නිගමනයකට එන්න පුළුවන් එහෙනම්ගේ දඩමස් තියාගෙන ඉඳලා තියෙන්නේ මේ නායක හාමුදුරන්ට කියලා. එතකොට මේ හාමුදුරන්ට ඉල්ල වෙලා තියෙන චෝදනාව අවුරුදු 14 මාස 3ක් වයසේදී බාලවයස්කාර තැනැත්තියක් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන්. එතකොට දැනට අනාවරණය කරගත්තු තොරතුරු අනුව මේ හාමුදුරුවෝ ඒ බාලවයස්කාර තැනැත්තියට දුරකථන ඇමතුම් 88ක් දීලා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ මේ හාමුදුරුවන්ගේ ආවාසයේ තියෙන යම් බඩු බාහිර ආදිය ඒ තැනැත්තිය නිශ්චිත ලෙසම හඳුනාගත්තාය කියලා කියනවා. එතකොට මේ බාලවයස්කාර තැනැත්තිය පිළිබඳව මුලින්ම තොරතුරු පොලිසියට වාර්තා වෙන්නේ ඇගේ මවගෙන්. එතකොට පොලිසිය විසින් මේ බාලවයස්කාර තැනැත්තිය හොයනකොට ඇය අවුරුදු 38ක් වයසේදී තමන්ගේ පෙම්වතා කියන තැනැත්තා සමග ඔය නිට්ටඹු යම්කිසි ස්ථානයක ඉඳලා අහුවෙලා තියෙනවා. ඊට පස්සේ අනාවරණය කරගන්න තොරතුරු අනුව තමයි ඇය ප්‍රකාශ කරන්නේ ඔය හාමුදුරුවෝ අතින් තමන්ව අවස්ථා කීපකදී අපයෝජන ලක්ුණා කියලා. එතකොට දැන් මෙහිදී මතුවෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි දැන් සාමාන්‍ය පුද්ගලයෙක් සම්බන්ධයෙන් මෙහෙම චෝදනාවක් එල්ල වුණොත් පොලිසිය මේ වගේ කූල් එකේ ඉන්නවද? එහෙම නැත්නම් දඩබඩ ගාලා පැනලා අත්අඩංගුවට අරගෙන හතරන්දි කඩනවද කියන එක. දැන් මේ හාමුදුරුවෝ සම්බන්ධව මෙච්චර ප්‍රබල සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙද්දිත් මේ නෙට්ටඹෝ පොලිසිය විසින් මේ සැකකාර හිමිනම අත්අඩංගුවට නොගෙන DNA පරීක්ෂණ සඳහා සාම්පල් ලබා ගැනීම මගහරිමින් දින 17ක් තිස්සේ ඒ සැකකාර හිමිනමට නිදැල්ලේ ඉන්න ඉඩ සලසලා තියෙනවා. දැන් අපිට මේකෙන්ම පේනවා නීතිය ක්‍රියාත්මක වීමේ යම් අවුලක් තියෙනවා. හැබැයි ඉතින් එහෙම පොලිසිය යම් ප්‍රමාදයක් තියෙනවා නම් ඒකට පියවර ගන්න ඕනේ ගරු මහේස්ත්‍රාත්වරයා. ගරු මහේස්ත්‍රාත්වරයාට බලය තියෙනවා. ඒ වගේ අවස්ථාවක මේ විමර්ශන කටයුතු කඩනම් කිරීම සඳහා නියෝග ලබා දෙන්නත්, ඒ වගේම ඒ අධිකරණ නියෝග පිළිපදින්න නැත්නම් ඒ පොලිස් නිලධාරීන්ට විරුද්ධව අධිකරණයට අපහාස කිරීම යටතේ වෙනම නඩු පවරන්නත්. ඉතින් ඒ වගකීම සම්පූර්ණයෙන්ම තියෙන්නේ ගරු මහේස්ත්‍රාත්වරයාට. දැන් මේ අවස්ථාවේදී වරින් තුනෙකුත් උනා විතරයි. දැන් මේ සැකකාර හිමිනම ගිහිල්ලා මට මතක හැටියට නවලෝක ඇඩ්මිට් වෙනවා. ඉතින් ඒ සැකකාර හාමුදුරන්ටත් හැදෙනවා අර ජබර කලන්තෙත් එක්කම අර 89 ක්‍රෝසා 90ක් ව්‍යාධි අර හොඳට කෙලින් ඉන්න එක වරින් තුනෙකුත් වෙනවත් එක්කම අබ්බගාත වෙනවා. ඉතින් ඒක මේ රටේ හැටියක්. ඕකෝයේ රනිල් වික්‍රමසිංහ දුමින්ද සිල්වා ඊට පස්සේ කෙහෙලේ රඹුක්කල් ඔය හැමෝටම වෙන දෙයක්. දැන් මේ සැකකාර හාමුදුරුවෝ තමන්ට විරුද්ධව චෝදනා එල්ල වෙලා තියෙනවා නම් ඒ අධිකරණේ මගහැර ඉන්න එක නෙමෙයි තිබුණේ. තමන්ට අධිකරණෙට ඉදිරිපත් වෙන්න. දැන් ඉතින් මිනිස්සුන්ගේ කෝපය ඇවිස්සලා ඉවරයි මේ හාමුදුරන්ට විරුද්ධව.
මොකද මේ පොලිසිය විසින් සාමාන්‍ය පුද්ගලයන්ට නොදක්වන අනුග්‍රහයක් මේ සැකකාර හාමුදුරන්ට ලබා දුන්නා. අත්අඩංගුවට ගැනීමෙන් වැළකුණා. හාමුදුරන්ට නිදැල්ලේ ඉඳ අවකාශ සලසලා දුන්නා. ඉතින් මේකම ජනතාවගේ ප්‍රකෝපය වැඩි වෙන එක සාධාරණයි. ඊළඟ එළඹිච්ච අවස්ථාව තමයි මේ හාමුදුරුව වෙනුවෙන් ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥවරුන් 30කට අධික ප්‍රමාණයක් අනුරාධපුරයට ගිහිල්ලා මේ සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී හිටනවා. එතකොට කොහොමද ජනතාව දන්නවා මේ විත්තිකාර හාමුදුරුව වෙනුවෙන් ඔය වගේ නීතිඥවරු විශාල සංඛ්‍යාවක් රඳවන්න නම් ඒ නඩු කටයුතු වලට අසීමිත වියදම් කරන්න ඕනේ කියලා. හැබැයි ඒ පැත්තෙන් බලනකොට අර වින්දිත දැරිය ඊටමත් දුප්පත් තැනැත්තියක්. ඇයගේ මවත් මේ නඩුවේ සැකකාරියක් වගේම ඈත් දුප්පත් තැනැත්තියක්. දැන් ජනතාවට පේනවා සැකකාර හාමුදුරුව වෙනුවෙන් නීතිඥවරු 30ක් ඉදිරිපත් වෙනවා. ඒ අතර ජනාධිපති නීතිඥවරුත් ඉන්නවා. ඊට පස්සේ දැරියගේ අම්මා වෙනුවෙන් තවත් නීතිඥවරයෙක් වෙන්න හිටනවා. ඊළඟට මේ බාලවයස්කාර දැරිය වෙනුවෙන් කිසිම නීතිඥ නියෝජනයක් නැහැ කියන එක. ඉතින් මේ වෙලාවේ ජනතාව බොහොම සංවේදී. දැන් ඉතින් ජනතාව ওই බාලවයස්කාර දැරිය වෙනුවෙන් කවුරුත් පෙනී හිටියේ නැහැ කියලා කිව්වට ඒ බාලවයස්කාර දැරියගේ පැත්තට පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි හිටපු මහාධිකරණ වෙනිසුරු ඉනෝකා රන්සිංහ මහත්මිය පෙනී හිටියා. ඒත් එක්කම ළමා ආරක්ෂණ අධිකාරියේ නීති අධ්‍යක්ෂිකා සජීවනි අපේකෝන් මහත්මිය පෙනී හිටියා. ඊට අමතරව පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නිට්ටඹුව ප්‍රධාන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සමග ගම්පහ කොට්ටාශ පොලිස් ළමා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියත් අනුරාධපුර ප්‍රධාන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාත් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා කාන්තා කාර්යාංශයේ නඩු මෙහෙවන උප පොලිස් පරීක්ෂකවරයාත් පෙනී හිටියා. එතකොට මේ මහජනතාව නොදන්නා වුණාට ඇය වෙනුවෙන් රජයේ නියෝජනයක් තිබුණා. එතකොට මහා කාන්තා කාර්යාංශ නිලධාරීන් අධිකරණයට පෙන්වලා දීලා තිබුණා මේ පොලිස් නිලධාරීන් මේ සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තිබිච්ච ලිතාජික් ඇටිටියුඩ් එක. ඉතින් ඒව සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා අවධානය යොමු කළා තිබුණා. ඊට පස්සේ තමයි මේ සියලු කරුණු සැලකීමෙන් පස්සේ මේ සැකකාර හිමිනමට අප ලබා දෙන්නේ. දැන් රටේ සාමාන්‍ය ජනතාවට මතුවලා තියෙන ප්‍රශ්නේ තමයි මේ වින්දිත දැරිය වෙනුවෙන් මේ පෞද්ගලික නීතිඥවරුන්ගේ සහායක් තිබුණ නැහැ කියන එක. ඉතින් ඇත්තටම මේ නඩුවේ පෞද්ගලික නීතිඥ සහායක් අවශ්‍ය කළේ ඒ සැකකාර හිමිනමට විතරයි. මොකද ඒ සැකකාර හිමිනම වෙනුවෙන් රජයේ පිණිස සිටීමක් නැහැ. ඒ සැකකාර හිමිනමට තමන්ගේ වියදමේ නීතිඥවරු සපයාගෙන ඒ නීතිඥවරුන්ට සල්ලි ගෙවලා ඒ නඩුවට පෙනී හිටින්න උපදෙස් දෙන්න සිද්ධ වෙනවා. නමුත් මේ වින්දිත දැරිය වෙනුවෙන් නිට්ටඹුව පොලිසියත් අනුරාධපුර පොලිසියත් ළමා ආරක්ෂණ අධිකාරියත් පෙනී හිටනවා. ඒවා රජයේ ප්‍රධාන ආයතන. එතකොට මේ වෙලාවේ ওই නඩුව මහේස්ත්‍රාත් අධිකරණය අහන්නේ. ඒක අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය යටතට ගන්නවා. එතකොට මේ මහේස්ත්‍රාත් අධිකරණය ওই නඩුව අහන්නේ ලඝු නොවන පරීක්ෂණයක් වශයෙන් නන් සමර එකක් විදියට. එතකොට අනිවාර්යයෙන්ම ওই මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන පරීක්ෂණයෙන් ඔප්පු වුණොත් මේ නඩුව ඉහළ අධිකරණය අහන්න ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා කියලා අනිවාර්යයෙන්ම මේ නඩුව මහාධිකරණයට යොමු කිරීම සිද්ධ වෙනවා. ඉතින් මහාධිකරණයට යොමු කළාට පස්සේ අනිවාර්යයෙන්ම මේ නඩුව නීතිපතිවරයා වෙත යවෙනවා. ඊට පස්සේ නීතිපතිවරයා තමයි මේ නඩුවේ මේ සැකකාර හිමිනමට අධිචෝදනා ගොනු කරන්නේ. ඉතින් මේ වෙලාවේ ওই කවුරු හරි නීතිඥවරයෙක් ඒ වින්දිත දැරිය වෙනුවෙන් පෙනී හිටනවා නම් කරන්න තියෙන එකම දේ තමයි මේ ළමා කාන්තා කාර්යාංශයේ නීතිඥවරුන්ට ඒ සඳහා සහයෝගය ලබා දෙන එක. ඊට අමතරව මේ වෙලාවේ පෞද්ගලික නීතිඥවරයෙකුට උතන කරන්න දෙයක් නැහැ. ඕන්නම් නිකන් ගිහිල්ලා පෙනී හිටිය හැකි. නමුත් ඉතින් එහෙම පෙනී හිටින්නත් ඒ වින්දිත දැරිය පැත්තෙන් උපදෙස් අවශ්‍ය වෙනවා. ඒ දැරිය මේ අවස්ථාවේදී ඉන්නේ පරිවාස භාරයේ. එතකොට මේ වෙලාවේ ඒ වින්දිත දැරිය හම්බ වෙලා ඇයගෙන් උපදෙස් ලබා ගැනීම හැකියාවක් නැහැ. අනිත් එක දැන් මේ වෙලාවේ ඇයගේ මවත් මේ නඩුවේ සැකකාරියක්. එතකොට ඇයගේ මවගෙන් උපදෙස් ලබා ගැනීම හැකියාවකුත් නැහැ. ඉතින් උපදෙස් ලබා ගන්නව නම් කාන්තා කාර්යාංශයේ ඒ නීතිඥවරුගේ සහාය ඇතුව වින්දිත දැරිය වෙනුවෙන් ඕනෙම පෞද්ගලික නීතිඥවරයෙකුට පෙනී සිටීමේ හැකියාවක් තියෙනවා. එහෙම ඇරෙන්න තනියම ගිහිල්ලා මේ නඩුවට පෙනී සිටින එක කිසිම තේරුමක් නැති වැඩක්. මොකද සාමාන්‍යයෙන් එහෙම පෞද්ගලික නීතිඥවරයෙක් ගියත් අඩු ගානේ ඔය සමාජ ජාලවල පළවන තහවුරු නොකළ එක ප්‍රවෘත්ති විතරයි කවුරුත් දන්නේ. එහෙම නැතුව මගේ අදහස නම් ඔය නඩුවේ සහතික පිටපතක්වත් අතේ නැතුව ඔය නඩුවට පෙනී සිටින එක තේරුමක් නැහැ. මොකද අඩු ගානේ නඩුකාරතුමා ඔය වින්දිත දැරියගේ නම ඇහුවත් එහෙම පෞද්ගලික නීතිඥවරයෙකුට කියන්න හැකියාවක් නැහැ. ඉතින් එහෙම වුණාම අනිවාර්යයෙන්ම ඒකෙනුත් අවාසියක් වෙන්නේ ඒ වින්දිත දැරියටමයි. දැන් ඔය ලිංගික අපයෝජනයක් කිව්වම විශේෂයෙන් හාමුදුරුවමක් කිව්වම එහෙම චෝදනාවකට ලක්වීම පවා ලැජ්ජාවට කරුණක්. නමුත් ඉතින් මට නීතිඥවරයෙක් විදිහට කියන්න සිද්ධ වෙන්නේ ඔය කාන්තාවකට වෙන්න පුළුවන් බරපතලම හානිය තමයි තමන්ව ලිංගික දූෂණයකට ලක්වීම. ඒ වගේම තමයි පුරුෂයෙකුට වෙන්න පුළුවන් බලවත්ම හානිය තමයි තමන්ට ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ලවීම. ඉතින් ওই තත්ත්ව දෙකම එක වගේ බරපතලයි. දැන් සමාජයේ බොහෝ දෙනා හිතේ තියාගෙන ඉන්නවා නීතිඥවරු 30 දෙනෙක් මේ සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී හිටියාම ඒ නීතිඥවරුන්ට පුළුවන් ඒ උසාවිය හොල්ලන්න කියලා. හැබැයි ඉතින් නීතිඥවරු 30 දෙනෙක් නෙමෙයි 3000ක් පෙනී හිටියත්
බොහෝ විට ඒ සැකකාර හිමිනම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන්නේ එක නීතිඥවරයෙක් විතරයි. ඔය අනිත් අය බොහෝ විට ඒ කනිෂ්ඨ නීතිඥවරු එහෙම නැත්නම් ඒ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සමග යන සෙසු නීතිඥවරු විතරයි. ඒගොල්ලෝ ඔය මාධ්‍යයට වොයිස් කට් දුන්නට බොහෝ විට අධිකරණේ කතා කරන අය නෙමෙයි. ඒ වගේම මේ වෙලාවේ කවුරු හරි පාර්ශවයක් පෞද්ගලිකව නීතිඥවරයෙක් විදියට මේ වින්දිද්දරිය වෙනුවෙන් පෙනී හිටියනම් ඔහුටත් මේ අවස්ථාවේදී කියන්න ලොකු දෙයක් නැහැ. මොකද මේ වෙලාවේ සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කළාට ඒ වින්දිද්දරිය මේ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වින්දිද්දරිය අධිකරණයට ඉදිරිපත් කරන්නේ ලකුණවන පරීක්ෂණයේදී සාක්ෂි විමසන අවස්ථාවේදී විතරයි. ඉතින් ඒ අනුව ඒ වින්දිද්දරිය අධිකරණය පෙනී හිටින්නෙත් නැහැ. කොහොමනත් මට නීතිඥවරයෙක් විදියට කියන්න තියෙන්නේ ওই නඩු කටයුත්තක වැරදි කරුද නිවැරදි කරුද කියලා තීරණය වෙන්නේ ඒ පෙනී සිටින නීතිඥවරුන්ගේ සංඛ්‍යාව මත නෙවෙයි. ඉදිරිපත් කරන සාක්ෂි වල ගුණාත්මක භාවය එහෙම නැත්නම් quality of evidence මතයි. දැන් මේ වෙලාවේ ඒ වින්දිද්දරිය වෙනුවෙන් පෙනී හිටනවා නම් එකතු කරන්න ඕනේ ওই මාධ්‍ය පළවෙනි වොයිස් කට් නෙමෙයි ඒ සැකකාර හමුදුරන්ට එරෙහිව තියෙන සාක්ෂි විතරයි. බොහොම ස්තුතියි.